දෙවියන් වහන්සේ ලෝමවා කාලීක්මයක්ම මිහිපිට සියලු මනුෂ්‍යයන්ගේ දුෂ්ටකම් හා මිනිසා නිතරම කාමරාගයෙන් වෙලී පාපය නැමැති නපුරු සිතුවිල්ලෙන් කල් යවන නිසා මේ පාපය වැරදි නිවැරදි කිරීමට ආදී යුගවලදී නොයෙක් විටද විවිධාකාරයෙන් දිවසිවරුන් 12 දෙනෙකුගෙන් හා වෙනත් ආකාරයෙන් මනුෂ්‍යයන්ට පණිවිඩ වීය. එහෙත් මනුෂ්‍යයන්ගේ තදහිත් ඇති නිසා තම පුත්‍රයා මෙලොවට එවීමට තීරණය කළේය. ඒ මඟ පිළියෙල කිරීමට දෙවියන් වහන්සේ සකරිය සහ එලිසබෙත් යුවල තෝරා ගත්තේය. වයසින් මහලු වූ සකරිය සහ එලිසබෙත්ට දාව දරුවෙකු පිළිසිඳීමට කාලය එළඹ තිබුණි. එවිට ජෝසප් සහ මරියා දිනක් කතා කරමින් සිටින විට ජෝසප් මට මගේ සොහොයුරිය එලිසබෙත් බලන්න යන්න ඕනේ. මරියා ඔබටත් දැන් සවනි මාසය ලබා තිබෙන්නේ. ඔබ කොහොමද මෙවැනි දුරක් යන්නේ? නැහැ ජෝසප් අප මේ ගමන යා යුතුමයි. මොකද මගේ හිත කියනවා ඇයව බලන්න යන්න කියා. හොඳයි. අපි හිට උදෑසනින්ම යන්න පිටත් වෙමු. ගමනට අවශ්‍ය දේ සූදානම් කරගන්න. හොඳයි. පසුදින ඉරු නැගෙන්නට පෙර දෙදෙනාම ගමන යන්නට පටන් ගනී. ජෝසප් මට හරිම මහන්සි. ටිකක් විවේක ගමු නේද? හොඳයි. අපි මේ හරියෙන් විඩාව නිවා ගනිමු. යොසෙෆ් කොහොම වගේ? අපි දැන් සෑහෙන්න දුරක් පැමිණියා. අපට තව ටික දුරයි යන්න තියෙන්නේ. අර ඈත තියෙන්නේ සකරියස්ගේ නිවස. ඕමයි. දින ගණනකට පසුව ජුදා කඳුකරෙහි ගමන් කළ මරියා සකරියස්ගේ ගෙට ඇතුළු වී යුහුව ගොස් එලිසබෙත් හට ආචාර කරයි. ආචාර බස් ඇසූ කල මරියා බලන මගේ කුසේ සිටින දරුවා සතුටින් ඉපිලෙන හැටි. ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුසහොත් දරුඵලයේද ආශිර්වාද ලද්දීය. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙතට එන්නට තරම් මම කවරෙක්ද? මාගේ ආත්මය තෙම ස්වාමින් වහන්සේට ස්තෝත්‍ර කෙරේ. මාගේ චිත්තයද මාගේ ගැලවුම්කාර දෙවියන් කෙරේ ප්‍රීති වේ. මක් නිසාද උන්වහන්සේ තමන් වහන්සේගේ දාසියාගේ බැහැපත්කම බැලූසේක. එයින් බලව මෙතැන් පටන් සකල ජාතීහු මට භාග්‍යවන්තයෝයි කියන්නෝය. මක් නිසාද බලවත් වූ උන්වහන්සේම බය වෙන්න වුන් කෙරෙහි පරම්පරාවෙන් පරම්පරාවට පවතී. උන්වහන්සේ තමන් වහන්සේගේ බාහුබලය දැක්වූසේක. ආන්කාරයින්ගේ කල්පනාවුන් විසරූසේක. කාලය සෙමින් ගතවන්නට වන මරියා සහ ජෝසප් එලිසබෙත්ට උපස්ථාන කොට නැවතත් ඔවුන්ගේ නිවස බලා පිටත් වෙයි.
මේ වන විට මරියාද දරු ප්‍රසූතියට සූදානමින් සිටින අතරතුර හෙරෝද්ගේ නියෝගයට අනුව සංගණනය සඳහා බෙත්ලෙහෙමට පැමිණෙයි. නමුත් ඔවුන්ට නවාතැන් ගැනීමට තැනක් නොතිබුණ බැවින් ඔවුන් දෙපළ ගවහලකට යයි. Silaก่อนเจ้าอยู่ค่ะโอ้ย මේ වන විට ඉහළ අහසේ අමුතු තාරකාවක් දිස්වන්නට විය. නමුත් මෙය ලෝකවාසීන්ට එතරම් අරුමයක් නොවිය. නමුත් ලොව සුපතල ජෝතිෂ්ඨ ශාස්ත්‍රයෙන් අගතැන්පත් අරාබිකරයේ බොලිවොල්ටද සාබා නම් රටේ ගස්පාර්ටද තාර්සියස් නම් රටේ බල්ටසාර්ටද මේ වෙනස දැනුනි. අද මට අමුතු දවසක්. නක්ෂත්‍රයේ අමුත්තක් දැනෙනවා. පෙබල උපතක්. මොකද්දෝ අමුතු වෙනසක් දැනෙනවා. මාගේ ශාස්ත්‍රයට අනුව බලවත් උපතක් සිදු වී තිබෙන්නේ. අද මගේ ජීවිතේ මට නොදැනුණු මහා පෙරලියක් දැනෙනවා. ලෝකෙටම බලපාන දරු ප්‍රසූතියක්. යන්න ඕන බලන්න.
කාලය කෙමෙන් ගත වෙයි. ජොහාන්ට වයස අවුරුදු 30කට ආසන්න වෙයි. ඔහු වනගත ජීවිතය ආරම්භයි. අහස පොළවද වෘක්ෂ සත්වාදී නොයිකුත් දේ පහළ කළ සර්වනායක වූ දෙවියන් වහන්සේ පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්ති යන මේ ත්‍රිත්වයෙන් දෙවැනි තෙම නම් වූ අපේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස් පෞකාර මිනිසය වූ අපේ පව් නිසා පිරිසුදු කන්‍ය මරියම් කුසින් මනුකය උපදවාගෙන මේ ලෝකයේ 33 අවුරුදු වැඩවස සැබෑ වූ දෙවියන් වහන්සේගේ ආගම දහගන්නා චටිත් සැබෑ මෝක්ෂය ලබන චටිත් උගන්වමින් ඒ විශ්වාස බුර්දියෙන් මනුෂ්‍ය ආත්මයන් ගලවා ගන්නට පැමිණෙන අවදිය මෙසේ ලංගුණේය. මේ වන විට මිහි මත සිටින සියලු වැසියෝ දෙවියන් වහන්සේට අප්‍රසන්න වැඩවලේදමින් සිටී. ඒ අතර මත්පැන් හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙමින් අල්ලාප සල්ලාපේ දෙමින් දුරකථනයන්ට වහල් වෙමින් පරිගණකයන්ට රූපවාහිනියට ගොදුරු වෙමින් අනුන්ගේ පවුල් කොටවමින් අනියන් සම්බන්ධකම් පවත්වමින් මුදලට බිම්මංගලට ඇනකොටා ගනිමින් සල්ලාල කමින් දෙවියන්ට නිගරු කරමින් දෙවියන්ගේ ධර්මය විනාශ කරමින් අනුන්ගේ දියුණුවට බාධා කරමින් රටවල පාලකයෝ තමන්ගේ ජනතාව දුකින් දුකට පත් කරමින් මෙසේ තමන්ගේම ලෝකයන් තුල රජ වෙමින් සිටින අතර ස්නාවක ජුවාන්තුමා පෙරමග සූදානම් කරනු සඳහා අප අතරට පැමිණ මෙසේ කියන්නේය. පසුතැවිලි වෙයල්ලා අහෝ සෙනගනි පසුතැවිලි වෙයල්ලා මක් නිසාදයක් ස්වර්ග රාජ්‍ය අත ළඟය. තොපි කුමක් කරන්නාහුද ස්වර්ග රාජ්‍ය අත ළඟය. මාර්ගය පිළියෙල කරව. උන්වහන්සේගේ මාර්ගය පිළියෙල කරව. සෑම මිටි තැනක්ම පුරවනු ලබන්නේය. කඳු හා හෙල් සමතලා කරනු ලබන්නේය. ඇදතැන් ඇදහරිනු ලබන්නේය. අහෝ සෙනගනි දෙවියන් වහන්සේගේ රාජ්‍යය අත ළඟයි. නුඹලා දෙවියන් වහන්සේගේ ගැලවීම අත්දකින්නෝය. මම නුඹලාට කියමි දැනටමත් පොරව ගස මුලට තබා තිබේ. හොඳ පල නොදරන ගස් කපා ගින්න හිදමනු ලැබේ. අපි කුමක් කරමුද? අපි කුමක් කළ යුතුද? අඳනා දෙකක් ඇති අය නැති අයට දීපල්ලා. කෑම ඇති අය නැති අයට දීපල්ලා. ආචාර්යනි, ඔබතුමා අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? අපට ණය යුක්තියක් තිබෙනවාද? අපේ ණය යුක්තිය කුමක්ද? නියම කර තිබෙන ප්‍රමාණයට වඩා අය කර නොගනිල්ලා. කිසිවෙකුගෙන් බලහත්කාරයෙන් අයුක්තියෙන් අය කර නොගනිල්ලා. නුඹලාගේ කුලිය පමණක් ලබා ගැනීමෙන් සතුටු වෙයල්ලා. අයුක්තියෙන් අසාධාරණයෙන් නොව තමුන්ට යුතු පමණින් සතුටු වෙයල්ලා. ආචාර්යනි, අපි එසේ කිරීමට කැමැත්තෙමු. එහෙත් පළමුව අපි ඔබ අතින් ස්නානය ලැබිය යුතු නොවේද? මම නුඹලාගේ පසුතැවිල්ල සඳහා ජලයෙන් පමණක් ස්නානය කරවෙමි. නමුත් මට පසු වෙන තැනන් වහන්සේ මට වඩා මහා බලවත්. උන්වහන්සේගේ පාවහන් ගෙන යන්නටවත් එහි දූවිලි පිස දමන්නටවත් මම සුදුස්සෙක් නොවෙමි. සියල්සනනේ තොබගේ දෙවිදු වඩින්නේ නගෝයානගත් පොලසන් දෙව්රජුනට දෙවිදු වඩින්නේ. සියල්සනනේ තොබගේ දෙවිදු වඩින්නේ නගෝයානගත් පොලසන් දෙව්රජුනට දෙවිදු වඩින්නේ. පිළිගන්නේ තුටු කොසදී දෙවියන් තොබගේ අපට ඉහළ බැචබෙතිය සමිදරුවානු මියට සුදුසු තරම් බැති ඔවුන් වහන්සේ මුළු ලොවටම සුරිදු එකනා පල්ලෝ. මෙන්න
මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේව බලන්න. ලොවේ පව් හරින දේව බැටළු පෝත්තකයානෝ. මට පසුවේන තැනන් වහන්සේ මට වඩා උතුම්. දේව පුත්‍රයාණන් ගැන මම නුඹලාට කීවා නොවේද? මේ ඉන්නේ උන්වහන්සේ. උන්වහන්සේ දිහා බලපල්ලා. ස්වාමිනී, ඔබ වහන්සේගෙන් ස්නානය ලබන්නට මා සුදුසු සිටියේදී ඔබ වහන්සේ මා වෙතර වඩිනසේක්ද? ඉඩහරින්න මක්නිසාදයත් සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණ විය යුතුයි. ස්වාමිනී, එසේ කිරීමට මා සුදුස්සෙක් නොවෙමි. මට එය සුදුසුයි. මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයානෝය. මොහු කෙරෙහි මම ඉතාමත් ප්‍රසන්න වෙමි. මුන්වහන්සේ සැබවින්ම දෙවියන්ගේ ඒක ජනිත පුත්‍රයානෝය. ක්‍රිස්තුස් වහන්සේ ගල්තලාවක් මත යාඥාවේ යෙදී සිටී. සාතන් උන්වහන්සේව පරීක්ෂා කිරීම සඳහා පැමිණේ. මනුෂ්‍යයා ආහාරයෙන් පමණක් ජීවත් නොවේ. තාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට පමණක් නමස්කාර කරව. සාතන් නැවතත් අයහපත් දේ ලොවට දෙන අශුද්ධාත්මය මෙතනින් නික්ම ඵල. මා ආකාරණය ඉටු කිරීමේ වේලාව පැමිණ ඇත. සීමොන්, අන්ද්‍රේ මා පසුපස එන්න. ජාකොබ්, ජුවාම් එන්න මා හා යන්න. ස්වාමිනී, මමද ඔබ හා ඒමට කැමැත්තෙන් සිටිමි. එහෙත් ඒ සඳහා මාගේ පියාගෙන් අවසරය ලබාගත යුතුව ඇත. නගුලට අත තබා ආපසු හැරී බලන කිසිවකු මාගේ රාජ්‍යයට සුදුසු වන්නේ නැත. යමෙක් මුළු ලෝකෙම ලබා ගත්තත් ඔහුට සිය ආත්මය නැතිව ගියහොත් කිනම් පලක්ද? නිහඬව ගමන් කරපල්ලා. අද සිට නුඹලා මසුන් අල්ලන්නන් නොවන බව දැනගන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙලොවෙහි පතුරුවා හැරීම සඳහා මම නුඹලා තෝරා පත් කර ගන්නවා. හිවලුන්ට බෙනද අහසේ කුරුල්ලන්ට කැදලිද ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයාණන්ට හිස තැබීමටවත් තැනක් නැත.
ජේසු කන්ද උඩ දේශනය පවත්වයි. සිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝය. මක්නිසාදයත් ස්වර්ග රාජ්‍ය ඔවුන්ගේ ශෝක වෙන්නෝ භාග්‍යවන්තයෝය. ඔව්හු සැනසීම ලබන්නෝය. ශාන්ත ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔව්හු දේශය උරුම කරගන්නෝය. යුක්තියට සාපිපාසා වන්නෝ භාග්‍යවන්තයෝය. ඔව්හු තෘප්තිමත් වන්නෝය. දයාසිත ඇත්තෝ භාග්‍යවන්තයෝය. නිර්මල සිත් ඇත්තෝ ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝය. පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය. මක්නිසාදයත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වන හේයින් ඔවුන් ස්වර්ග රාජ්‍යයට උරුමකම් ලබන්නෝය. ඒ හේයින් මම නුඹලාට කියමි. කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත් කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කරදර නොවන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුම් වලට වඩා ශරීරයද අගනය නොවේද? අහසේ කුරුල්ලන් දෙස බලන්න. උන් වපුරන්නේවත් කපන්නේවත් කූඩුවල රැස් කරන්නේවත් නැත. එහෙත් ඔබගේ ස්වර්ගීය පියාණන් වහන්සේ උන් පෝෂණය කරනසේක. ඔබ සම්මතයේ හිඳ පිහිටා ඉල්ලන්න. ඔබට දෙනු ලැබේ. සොයන්න ඔබට සම්භවේ. තට්ටු කරන්න දොර හරිනු ලැබේ. අපි යමු තව ඉදිරියට. අතෑරපියව් අනේ මාව අතෑරපියව් මට යන්න දියව්. තීජුදයින්ගේ නගරේ විනාශ කළා. තරුණයින් විනාශ කළා. මෙහාට වරින්. නුඹලා මේ ස්ත්‍රියට හිරිහැර කරන්නේ ඇයි? ඇය පව්කාර ගැහැණියක්. ඇය වර්ධෙහි යෙදී සිටියදී අල්ලා ගත්තා. මෙවැනි ගැහැණුන් ගල්ගසා මරා දැමීමට ජුදාවේ නීති අනුව අපට අවසර තිබෙනවා. මෝසස් විසින් කියා ඇති දේ ඔබ නොදන්නේද? අපි ව්‍යවස්ථාව පිළිපදෙමු. ඔව් එය කළ හැකි. එහෙත් එසේනම් තොප අතරින් නිර්දෝෂී මිනිසෙකු ඇයට පළමු ගල ගසන්න. මම පව්කාර ස්ත්‍රියක් බව ඇත්තයි ස්වාමීනි. මගෙන් ඈත්තුව මැනව. මගෙන් ඈත්තුව මැනව. මට සමාව දුන්නු මැනව. ස්ත්‍රිය නැගිටින්න. සිත සමාව ලැබෙනු ඇත. මින් පසු පව් නොකරන්න ඉටා ගන්න. මේ මිනිස්යානම් මහ පුදුමාකාර කෙනෙක්. අර බලන්න අර කොරා විරියකු වගේ යන හැටි. එදා වනේ මොරගැසූ දේශනාවාදියාටත් වඩා මොහු බලවතකු බව පේනවා. තවදුරටත් මේ විදියට බලා සිටීම අපට සුදුසු කරුණක් නොවේ. මොහු අත්අඩංගුවට ගත යුතුයි. මොහු නිසා අපට තැනක් නැති වෙනවා. ජනතාව දවසින් දවසම මොහුට එකතු වෙනවා. මොහු අපේ පාලනය ගැනත් සීසර්ගේ රාජ්‍යයට විරුද්ධවත් ජනතාව පොළඹවනවා. සීසර්ට බදු ගෙවීමට විරුද්ධව ජනතාව පෙළගස්වන බවත් දැනගන්නට තිබෙනවා.
ගොඩ මිනිහෙක් මොහු ජනතාව මුලා කරනවා. පසුදා උදා වෙයි. ගුරුතුමනි සුබ දවසක් වේවා. මාගේ හිතවතුනි අප ජෙරුසලමට යා යුතුයි. ජෙරුසලමට අප යන අවසාන ගමන වෙන්න පුළුවන්. සුවිශේෂක ජොන්තුමාන් විසින් ලියා තිබෙන සැටියට අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය මෙසේය. අන්තිම රාත්‍රී භෝජනයෙන් පසුව ජේසුස් ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ගෝලීන් සමග කීද්‍රෝන් නම් දිය පහරින් එගොඩට ගොස් ජෙස්සමනි නම් උද්‍යානයට ඇතුල් වීමට පෙර තමන් වහන්සේගේ මෑණිය සොයා යන්නේය. මෑණියනි මම ඔබ සොයා පැමිණියෙමි. වසර 3ක් ඔබෙන් ඈත් වී ගෙවූ මේ ජීවිතයේ අවසාන දින කිහිපය දැන් එළඹී ඇති බැවින් එය ඔබට දන්වා ඔබෙන් සමුගෙන යාමට පැමිණියෙමි. ඔබ මගෙන් ඈත් වී සිටීම මට වේදනාවක්. නමුත් ඔබ දැන් කියූ පරිදි අවසාන දින කිහිපය ගැන ඇසීමෙන් මාගේ හදවතට උසුලන්නට බැරි මහා වේදනාවක්. එතුමන් තමන්ට විඳින්නට තිබෙන දුක් වේදනාව ගැන මෑණියන්ට පවසා සිටින්නේය. මා ඔබෙන් වෙන්ව යා යුතු වේලාව පැමිණ ඇත මෑණියනි. මාගේ පියාණන් වහන්සේගේ කාර්යයට කිරීම සඳහා මා දැන් යා යුතුයි. එවිට මෑණියන් වහන්සේ මහත් ආදරෙන් සිප වැළඳගෙන උන්වහන්සේව සනසා පිට වී යන්නේය. මේ අතරේ ජුදාස් තම ගුරුවරයා නම් පාවා දෙන්නේ කෙසේදැයි කල්යල් බලබලා සිටියේය. මේ දුටු ජුදාස් නායක පූජකයන් වෙතට දිව ගොස් තමුල්ලාට මාගේ ගුරු ස්වාමින් වහන්සේ පෙන්වා දෙන්ට මට කුමක් දෙනවාදැයි අසා රිදී 30කට පාවා දෙන්න සැල්සුම් කරගත්තේය. ජේසුස් ස්වාමින් වහන්සේ යාඥා කිරීම සඳහා ගෝලීන් 11 දෙනෙකු සමග ඔලිව් උද්‍යානයට ගමන් කරන විට තම ගෝලීන් එහි නතර කොට 3 දෙනෙකු හා සමග එහි තිබුණ ගුහාවක් කරා පැමිණ ඒ 3 දෙනාත් නවතා තනියම එහි ඇතුළු වන්නේය. උන්වහන්සේ මල් උයනේ යාඥා කරන කල සිදුවන්නට යන සියල්ල මෙසේ දුටුවේය. පාපයට හිමිදේව උදහස නැමැති යකුණු පහර තමන් පිට වේගවත් පතිතවන්ට යන වැවුදක උන්වහන්සේ බයවනසේක. දේවනීතියේ තදකමද පාපයට නියමිත දඬුවමද පාපිෂ්ඨයාගෙන් උන්වහන්සේ ගන්නා වූ පලියද සියලු සත්‍යයන්ට වඩා ජේසුස් ස්වාමි දරුවානෝ තේරුම් ගත්සේක්. හටගත් භීතියෙන් සර්වාංගයම වෙවුලන්නට වූයේය. දයාසාගරයක් බඳු අපේ ස්වාමි දරුවානෝ අපෙන් එක්කෙනෙකුවත් තමන්ගේ දුක්ඛ පීඩාවෙන් ප්‍රයෝජනක් නොලබන බව උන්වහන්සේගේ දිව්‍ය ඥානයට පෙනෙන්නේය. නැගිටපල්ලා පේදුරු ජුවාන් ජාකොබ් නුඹලාට මා සමග එක පැයක්වත් අවදිව සිට යාඥා කරන්නට බැරිද? නැගිට සිට යාඥා කරපල්ලා. මෙහි සිටින්නා වූ සැමදෙනාද ලෝකාරම්භයේ සිට මේ වනතෙක් ජීවත් වන්නා වූ දසලක්ෂ ගණන් ආත්මයෝද
මෙතන් පටන් ලෝකාන්තිමේ දක්වා ජීවත් වන්නට ඉන්නා වූ ලක්ෂ සංඛ්‍යාත ආත්මයෝද යන මේ හැම දෙනෙක්ම මාගේ මේ දුක්ඛ ප්‍රාප්තියෙන් ප්‍රයෝජන ගන්නේ නැති බව උන්වහන්සේ පැහැදිලිවම දැක ඊටමත් ශෝකයට පත්වී දුකින් සු කඳුලින් තෙත් තම දෙස ස්වර්ග රාජ්‍යයේ දෙසගමා පියාණනි හැකිනම් මෙම පාත්‍රය මගෙන් අහක් වේවා නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත සිද්ධ වේවා යයි මුරගා කියන්නේ. මේ වන විටත් ජුදාස් නායක පූජකීන් හා පරිසවරු සූදානම් කර සිටි බල ඇණිය හා සේවක කණ්ඩායම්ද රැගෙන පහන් හා පන්දම්ද ආයුධද රැගෙන එම ස්ථානයට එන්නේය. එවිට ජේසුස් ස්වාමින් වහන්සේ නුඹලා කවරක සොයන්නහුද? ඔහු උන්වහන්සේට උත්තර දෙමින් මෙසේ කීවෝය. නාසරෙති ජේසුස්. ජේසුස් ස්වාමින් වහන්සේ ඔවුන්ට කියනසේක් ඒ මම තමාය. උන්වහන්සේ පාවා දුන් ජුදාස් ඔවුන් සමග එහි සිටියේය. ඒ මමයේ උන්වහන්සේ ඔවුන්ට කී කල ඔහු පසුබැස බිම වැටුණෝය. උන්වහන්සේ කතා කොට නැවතත් ඔවුන්ගේ මෙසේ ඇසූසේක. ඔබ කවරකු සොයන්නහුද? ඔහු උත්තර දෙමින් මෙසේ කීවෝය. නාසරෙති ජේසුස්. ඒ මම තමායයි ඔබට කීවෙමි. ඔබ මා ගැන සොයමු නම් මොවුන්ට යන්නට ඉඩ හරින්න. මෙසේ සිදු වූයේ ඔබ මට දුන්නූන්ගෙන් එක්කෙනෙකුවත් නැති වුණේ නැතැයි උන්වහන්සේ කියන ලද වචන සම්පූර්ණ වන පිණිසය. එවිට පේදුරු කඩුව ඇද නායක පූජකයාගේ සේවකයාට ගසා ඔහුගේ දකුණු කන කපා දැමීය. ඔහුගේ නම මල්කුස්ය. පේදුරු ඔබේ කඩුව කොප්පුවේ දමන්න. පියාණන් වහන්සේ මට දී තිබෙන පාත්‍රය මම නොබොන්ද? ජේසු ජේසු ජේසු. එවිට බලෑනිය හා අධිපතියාද ජුදයින්ගේ සේවකයෝද අප ස්වාමින් වහන්සේව අල්ලා බැන්දෝය. ඔහු පළමුවෙන් අන්නාස් වෙතට ගෙන ගියෝය. මක්නිසාදයත් ඔහු ඒ අවුරුද්දේ නායක පූජකයාව සිටි කයිපාස්ගේ මාමා වූහෙනි. එක් මනුෂ්‍යයෙකු සෙනඟ උදෙසා මරණයට පත්වීම වඩා හොඳයි ජුදේන්ට උපදෙස් දුන්නේ මේ කයිපාසය. සීමෝන් පේදුරු තවත් ගෝලයෙකු සමග උන්වහන්සේ පසුපස්සේ ගියෝය. මේ ගෝලයා නායක පූජකයා හඳුනන්නෙකි. ඔහු ජේසුස් වහන්සේවත් රැගෙන පූජකයන්ගේ සෙන්ඩුවාලු වලට ඇතුළු වූයේය. එහෙත් පේදුරු දොර ළඟ පිටත සිටියේය. එවිට නායක පූජකයාගේ ගෝලයා පැමිණ පේදුරු ඇතුළට ගත්තේය. එවිට දොරටුපාලය වූ තරුණිය කතා කොට මෙසේ ඇසුවේය. ඔබත් ඒ ජේසු නසරේන කියන තැනැත්තාගේ ගෝලයෙක් නේද? මම ඔහුව දන්නේ නැහැ. එකල ශීත බැවින් මෙහෙකරුවෝද සේවකයෝද අඟුරු දල්වා ගිනි තපමින් සිටියේය. එවිට ජේසුස් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. මම ප්‍රසිද්ධියේ ලෝකයට කතා කළෙමි. සියලුම ජුදයන් රැස්වන සම්මුති ශාලාවලද දේව මාලිගා තුලද මම නිතර උන්නෙමි.
රහසින් කිසිවක් නොකීවෙමි. මාගෙන් විචාරන්නේ කුමකටද? මා ඔවුන්ට උගන්වූ දේ ඔවුන්ගෙන්ම අසන්න. මා කියූ දේ ඔවුන් හොඳින් දනිති. උන්වහන්සේ මෙසේ කී කල ඒ සිටි සේවකයන්ගෙන් එකෙකුට කතා කොට මෙසේ කියමින් උන්වහන්සේට අතුල් පහරක් දුන්නෝය. නුඹ නායක පූජකයන්ට උත්තර දෙන්නේ මෙසේද? මම වැරදි ලෙස කතා කළේ නම් ඒ වැරැද්ද කුමක්දයි මට දන්වන්න. එහෙත් මම නිවැරදි ලෙස කතා කළේ නම් ඔබ මට පහර දෙන්නේ මන්ද? මොහුව කයිපාසෙතර ගෙන යන්න. ඔබත් ඔහුගේ ගෝලයෙක් නේද? නැහැ නැහැ. මම ඔහුගේ ගෝලයෙක් නොවෙමි. ඔබ නැතයි කියන්නේ කෙසේද? මම දුටුවා ඔබ ඔහු සමග සිටිනවා. නැහැ නැහැ. මම ඔහුව දන්නේවත් හඳුනන්නේවත් නැහැ. එකිනෙහිම කුකුලා හැඬලිය. අප ස්වාමි දරුවන් කියූ ප්‍රකාර පේදුරු තුන්වරක් උන්වහන්සේව ප්‍රතික්ෂේප කළ බව පේදුරුට මතක් වී දැඩි මනස්ථාපයෙන් යුතුව තැවෙන්නට විය. අනේ මගේ ගුරු ස්වාමිනේ මට සමා වෙන්න. ජේසුනේ මට සමා වෙන්න. එවිට කයිපාස් විසින් පිලාත් ආණ්ඩුකාරයා වෙත ගෙන යන ලෙස අණ කළේය. එවිට උදෑසන විය. ඔව් අප විතර නොවී පාස්කු බැටළුවා වළඳින්නට හැකිවන පිණිස අධිකරණ ශාලාවෙන් පිටතට ගොස් මෙසේ ඇසුවේය. මේ මනුෂ්‍යයාට විරුද්ධව ඔබ ඉදිරිපත් කරන චෝදනාව කුමක්ද? ඔහු උත්තර දෙමින් මොහු අපරාධකාරයෙකු නොවේ නම් අප ඔහු ඔබට බාර දෙන්නේ නැත. ස්වාමිනී, ඔබතුමා වෙතට මේ මනුෂ්‍යයා ගෙනාවෙමි. එසේනම් ඔබ මොහුව ගෙන ගොස් ඔබේම නීති අනුව විනිශ්චය කරන්න. නායක පූජක උත්තර දෙමින් යමෙකු මරණයට පත් කිරීමට අපට අයිතියක් නැති බව ඔබතුමා දන්නවා නේද ස්වාමිනී? ඔව්. පිලාත් රජතුමා ජේසුගේ දෙපතුල සිට සිරස දක්වා හොඳින් බලා අධිකරණ ශාලාවට පැමිණේ. එවිට අප ස්වාමින් වන ජේසුස් ස්වාමින් වහන්සේ තමන් වහන්සේ කොයි ආකාර මරණයකින් මැරෙනසේක්දැයි සිහි වී දේව්‍යානන් වහන්සේගේ වචනය සම්පූර්ණ වීම පිණිස මෙසේ සිදුවීම අවශ්‍ය බව තේරුම් ගස්සේක. පිලාත් අධිකරණ ශාලාවට ජේසුව කැඳවා උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේය. ඔබ ජුදයන්ගේ රජුද? ජේසුස් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මෙසේ කීසේක. ඔබම මේ කියන්නේහිය. නැතහොත් වෙන අය ඔබට මේ ගැන කීවෙහිද? පිලාත් උත්තර දෙමින් මෙසේ ඇසුවේය. මා ජුදයෙක්ද? ඔබේම ජාතිකයෝද නායක පූජකයෝද ඔබ මාගේ හස්තවලට බාර දුන්නෝය. ඔබ කළේ කුමක්ද? ජේසුස් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. මාගේ රාජ්‍ය මෙලොවට අයිති වූවක් නොවේ. මාගේ රාජ්‍ය මෙලොවට අයිති වූවක් නම් මා ජුදයින්ගේ අතට පාවා දෙනු නොලබන පිණිස මාගේ සෙනඟ සටන් කරනු ඇත. එහෙත් මාගේ රාජ්‍ය මෙහි නොවන්නේ. පිලාත් උන්වහන්සේගෙන් සමච්චල්ලයට මෙසේ අසන්නේය. එසේනම් ඔබ රජෙක්ද? ඔබම එය කියන්නේහිය. මම රජෙක්මි. මා උපන්නේත් මා මේ ලෝකයට අවුත් සිටින්නේත් සත්‍යයට සාක්ෂි දැරීමට පමණි. සත්‍යයට කැමති සියල්ලෝ මාගේ හඬට කන් දෙති. එවිට පිලාතු උන්වහන්සේගෙන් මෙසේ ඇසුවේය. සත්‍යය නම් කුමක්ද? මෙසේ කියා ඔහු නැවතත් ජුදයන් වෙතට ගොස් ඔවුන්ට කතා කරමින් මෙසේ කීවේය. මේ මනුෂ්‍යයාට දඬුවම් කිරීමට තරම් හේතුවක් මට නොපෙනේ. එහෙත් පාස්කු මංගල්‍යයේදී මා විසින් යම්කු නිදහස් කිරීම ඔබේම සිරිතක්ම පවතී. මොහු නිදහස් කර හරිනවාට ඔබ කැමතිද? මොහුට බරපාස් නිදහස් කරන්න! බරපාස් නිදහස් කරන්න! බරපාස් නිදහස් කරන්න!
මේ මොහොතේදී බරබ්බාස් සිරදඬුවම් ලබමින් සිටියේය. ඔහු ඊටාම බරපතල අපරාධකාරයෙක් සහ මංකොල්ලකාරයෙක් විය. එවිට පිලාතු බරබ්බාස් තමා වෙතට ගෙන එන ලෙස අනකලේය. බරබ්බාස් රැගෙනෙනු. සියල්ලෝ මුරගසමින් මෙසේ කීවෝය. මොහු නොව බරබ්බාස් නිදහස් කරන්න. බරබ්බාස් නිදහස් කරන්න. බරබ්බාස් නිදහස් කරන්න. ජේසු මැරේවා. ජේසු මැරේවා. එවිට පිලාතු ජේසුස් ස්වාමින් වහන්සේ කසවලින් තලන්නට නියම කළේය. එවිට හේවායෝ කටුවලින් ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිස පිට තබා උන්වහන්සේට රත්නිල් වන් උතුරු සලුවක් ඇන්දෙව්වෝය. ජුදයන්ගේ රජාණෙනි ජය වේවා. මේ මොහොතේදී ජුදාස් තමා කළ පාපේ බරපතලකමත් ස්වාමිදරුවන් විඳි වේදනාවත් විඳ දරා ගැනීමට නොහැකිව නායක පූජකයින් සොයා දිවයයි. හනේ මගේ ගුරු ස්වාමියාණන් මට බේරගන්න ඕනේ. මගේ ජේසුව මට බේරගන්න ඕනේ. අනේ නායක පූජකතුමනි මගේ ජේසුව මට දෙන්න. රිදී තියම මම නුඹලාට දෙන්නම්. මගේ ගුරුතුමාව මට දෙන්න. ජුදාස් 50කට රිදී තියකට මගේ ගුරුතුමාව පාවා දුන්නා. මම මහා කාලකන්ණියෙක්. මම මහා පව්කාරයෙක්. අනේ මට දැන් ඉඳලා වැඩක් නැහැ. මට දැන් ඉඳලා පළක් නැහැ. Hola. ¿Quién es Leon? මොහු වර්ධට පත් කිරීමට තරම් කිසිම හේතුවක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස මම ඔහු පිටතට ගෙනාවෙමි. එවිට ජේසුස් ස්වාමින් වහන්සේ කටුවටුන්නද රත්නිල් වන් උතුරු සළුවද දරමින් පිටතට ආසේක. උන්වහන්සේ දුටු කල නායක පූජකයෝද සේවකයෝද ජුදයෝද මෙසේ මොර ගැසුවේය. මොහු කුරුසියේ ඇනගසන්න. මොහු කුරුසියේ ඇනගසන්න. ඇනගසා මරා දමන්න. ඔබලාම මොහු ගෙන ගොස් කුරුසිය ඇනගසන්න. මොහු වර්ධට පත් කිරීමට තරම් කිසිම හේතුවක් මට නොපෙනේ. නායක පූජක උත්තර දෙමින් අපට නීතියක් තිබේ. ඒ නීතිය අනුව මොහු මරණු ලැබිය යුත්තේය. ඔහු තමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කරගන්නේය. මේ වචන ඇසූ පිලාත් වඩාත් බය වී
නැවත මාලිගාවේ අධිකරණ ශාලාවට ගොස් ජේසුස් ස්වාමින් වහන්සේගෙන් මෙසේ ඇසුවේය. ඔබ කොහින් ආවෙහිද? ජේසුස් ස්වාමින් වහන්සේ ඔහුට කිසි උත්තරයක් නොදුන්සේක. එවිට පිලාතු උන්වහන්සේට කතා කොට මෙසේ කීවේය. නුඹ කතා නොකරන්නේ මන්ද? ඔබ මුදා හැරීමට බලයද කුරුසේ ඇන ගැසීමේ බලයද මට ඇති බව ඔබ නොදන්නේහිද? ජේසුස් ස්වාමින් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසේක. ඉහලින් එය ඔබට නොදෙන ලද්දේ නම් මෙපිට ඔබට කිසිම බලයක් නැත. තවද ඔබට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩා මහත් වන්නේ. ඒ මොහොතේ පටන් පිලාත් උන්වහන්සේ නිදහස් කරන්නට සෙවීය. එහෙත් ජුදයෝත් නායක පූජකයෝත් මුරගසමින් මෙසේ කීවෝය. මොහු කුරුසේ අනගසා මරා දමන්න. මොහු කුරුසේ අනගසා මරා දමන්න. මොහු කුරුසේ අනගසා මරා දමන්න. ඔබ ඔහු නිදහස් කරන්නේ නම් ඔබ සේසුරුගේ මිත්‍රයෙක් නොවන්නේය. තමාම රජෙකු කරගන්නා තැනැත්තේ සේසුරුට විරුද්ධය. නිශ්ශබ්ද වෙනු. පිලාත් ආණ්ඩුකාරතුමා නඩුශාලාවට පැමිණෙනවා ඇත. මේ වචන ඇසූ පිලාත් ජේසුස් ස්වාමින් වහන්සේ පිටතට ගෙනවුත් හේබ්‍රෝ භාෂාවෙන් ගබ්බතායයි කියනු ලබන ශෛලමය වේදිකාවේ නඩු ආසනය පිට හිඳගත්තේය. එවිට පාස්කුව සූදානම් කිරීමේ දවසේ දවල් 12 පමණ විය. පිලාතු ජුදයන්ට කතා කොට මෙසේ කීවේය. මෙන්න ඔබේ රජු. මැරේවා! මැරේවා! මොහු කුරුසේ අනගසා මරා දමන්න. පිලාතු ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. ඔබේ රජු කුරුසේ ඇන ගසන්නද? නායක පූජකයෙක් උත්තර දෙමින් මෙසේ කීවේය. අපට සේසුරු හැර වෙන රජෙක් නැත. එවිට පිලාත් උන්වහන්සේව කුරුසේ ඇනගසා මරා දමන්නට නායක පූජකයන්ට බාර දෙන්නේය. පිලාත් දැන්වීම් පත්‍රයක් සූදානම් කොට නායක පූජකයින් සිටි දෙසට දමා ගැසීය. ජුදයන්ගේ රජුවන නාසරතේ ජේසුස් යැයි එහි ලියා තිබුණේය. ජේසුස් ස්වාමින් වහන්සේ කුරුසෙහි ඇනගසනු ලබන ස්ථානය නුවරට නුදුරින් වූ බැවින් ජුදයන්ගෙන් බොහෝ දෙනෙක් ඒ දැන්වීම් පත්‍රය කියවෝය. හේබ්‍රෝ, ලතින්, ග්‍රීක යන භාෂාවලින් එය පිළියෙල කර තිබුණේය. ජුදයන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට මෙසේ ඇසුවේය. ජුදයන්ගේ රජයයි නොලියා මම ජුදයන්ගේ රජවෙමි ලීම සුදුසු නොවන්නේද? පිලාත් උත්තර දෙමින් සේවකය මට දිය බඳුනක් රැගෙන එනු. මා ලියූ දේ ලීවාමයි. මා කියූ දේ කීවාමයි. මේ නිර්මය රුධීරයේ ශාපය මා පිටවත් මාගේ දරුවන් පිටවත් නොවේවා. එය අප පිටත් අපේ දරුවන් පිටත් පැමිණේවා. ගනිල්ලා සූදානම් කළ කුරුසය මොහුගේ කරේ තියන්න. මොහු රැගෙන යමල්ලා කපාල කඳු මුදුනට කුරුසය ඇනගසා මරා දමන්න.
අද දින අපේ ස්වාමි දරුවෝ පිලාතු විසින් ලියා දුන් තීන්දුව පනත අනුව කුරුසිය කර තබා කපාල කියන කන්දට වැඩිය චැටි බලමුව ඒ කෙසේද කීවොත් අපේ ස්වාමි දරුවන් ජුදයින් අතට බාර දුන් පසු බිලිව් එළුවෙකු මෙන්නේ දුෂ්ට සතුරු ජුදයෝ සන්තෝෂයෙන් පැන නටා ලංවී අපේ ස්වාමි දරුවන් අල්ලාගෙන කිසි දයාබරකමක් නැතිව දුර්ජන කමින් ගල් පඩිවලින් පහතට ඇද ඒ මළුවෙන් ගෙන්වා ගත්තූය. එවිට උන්වහන්සේ බාලේ සිට පැළඳුණු තුනීක කියන ඒ කණ්ඩම් මේල සැට්ටය උගුලුවා කටුවොටුන්න සිරසේ ගසා සවිකලෝය. මේ අන්දමින් ආයිත්තම් කලාට පසු පසළොස් රියනක් දිග ඇතුව තනවා තිබූ කුරුසිය ඉස්සරට ගෙනැවිත් පෙන්වා අපේ වේදාගම පලිත් රාජ පලිත් දෙන සැටියට මේ කුරුසේ පිට තබාම මැරෙන පිරිස එය තමාගේ කරින්ම ගෙන යන්නයි කියන්නාහ. එවිට අපේ ස්වාමි දරුවෝ ඒ කුරුසියට ලං වී අහසට නේත්‍රයොමා මාගේ පියාණනි ඔබ වහන්සේ විසින් මට මරණයට නියම කළ මේ කුරුසිය මම අත්කර ගන්නාය. එහි මාගේ ප්‍රාණය දෙන්න අඥාය. මෙවැනු කුරුසේ බලා පාපු මනුෂ්‍යයන් වෙත ඔබ දාවී ඔවුන්ගේ ප්‍රාණවල් ගලවනවා සොඳේ කියා ආඥා කර කුරුසියට අත පෙවූ සඳ ඒ දුෂ්ට ජුදයෝ කීප දෙනෙක් ඒ කුරුසිය උසුලා අපේ ස්වාමි දරුවන්ගේ උරමණ්ඩලය පිට එකවරින්ම ඇදෙලුවෝය. මෙලෙසින් වද පෙරනාද පෙරටු කර ඉස්සරිනුත් පස්සිනුත් කුරුරු හේවා හමුදාව වට කර ගනිමින්ද සමහරේ කටුවොටුන්නට පහර ගසා තද කරමින්ද සමහරෙක් පල මැරුම් කෑපෑලැස්සට පල කරපු වරදට අච්චු විදින්ට පලයව කියාද ලංච කොන්තේරුවලින් නැනනී කුකරමින්ද මේ අතරේ නගරේ භක්තිවන්ත සමහර ස්ත්‍රීවරු අපේ ස්වාමි දරුවන්ගේ දුක් දැක මහත් වික්ෂෝපයෙන් නඩනා වඩින පස්සෙන් ගියෝය. අයියෝ ක්‍රිස්තියානිවරුනි ලෝක වෙන්න තසන අවදියේ තාරකාවල් බිම වැටී කියා තිබෙන්නේ. එසේ නමුත් අද තාරකාවන්ගේ නායක වූ දිව්‍ය සූර්යා වූ අපේ ස්වාමි දරුවෝ බිම වැටුනේ වේද. එදා සඳ මණ්ඩලයේ පාට වෙති කියා තිබෙන දැන අද අපේ ස්වාමි දරුවන්ගේ සඳක් වැනි වූ මුහුණ මණ්ඩලයේ පොළවට ඇනී එකලේ විත් කැටියක් වී ගියේ වේද. අයියෝ තුන්ලෝ බර උසුලන ස්වාමි දරුවන්ට අද මේ කුරුසිය බර උසුලන්ට බැරි වුණේ කින්ද. අයියෝ ක්‍රිස්තියානිවරුනි
ඒ ගසේ බරය කියා නොසිතව්ව අප වැනි සියලු පව්කාරයන්ගේ පව්බරෙහි පටවා තිබුණ නිසා ඒ බරන් වහන්සේව ඇදහිරුවාය. ඒ බරින්ම නැගී සිටින්න බැරුව සිටින්නේ යයි කියා දැනගනිව්ව. මෙසේ අපේ ස්වාමි දරුවෝ වැටින්නා තැන කුරිරු හේවායෝ නැගී සිටූ කියා ලංච කොන්තේරුවලින් නැනනී කුකර බලෙන් නැගිටුවා අපේ ස්වාමි දරුවන් ගමන් ගස්වාගෙන යන කල ඒ දුර්ජන ගති බැලූ අයගෙන් නොහඬන කෙනෙක් නැත. ඒ නිසා ඒ වීදියට තික්ත වීදිය කියා නම් ලද්දේ. මේ වීදියෙන් අපේ ස්වාමි දරුවෝ වැඩි ආකාරය කෙසේද කීවෝ. ශ්‍රී හස්තවල් බැඳ පුලනු හේවායෝ දෙදෙනෙක් අල්වා කරේ පුට්ටු දම්බල් එකෙක් අල්වා ශ්‍රීංගයේ තිබූ මා කඹමදු එකෙක් අල්වා සියල්ලට පෙරට වෙන්නේ හොරණෑ සබ්දයෙන් වද බෙර ගසා පිලාතු සින්ඩියා දුන් නඩු පනත කියන්නේ. ඒ කෙසේද කීවෝ ජේසු නසරේනු කියන මේ අය පෙරලිකාරයාය රට කුලප්පුකාරයාය දේවපලීකාරයාය. ඒ නිසා කුරුසේ අනගසා මරන්ට තිබෙන්නේ අයි කියන්නේ. මේ ආකාරයෙන් පියවරෙන් පියවර අපේ ස්වාමි දරුවෝ වැටි වැළඳගෙන අප්‍රමාණවද වේදනාවෙන් ගෙනියන විට ඒ නුවර භක්තිවන්ත සමහර ස්ත්‍රීවරු අපේ ස්වාමි දරුවන්ගේ දුක් දැක මහත් වික්ෂෝපයෙන් හඬ හඬා වඩින පස්සෙන් ගියෝය. එවිට ස්වාමි දරුවෝ ඔවුන් දෙස හැරී බලා ජෙරුසලම් නුවර ස්ත්‍රීවරුනි තොපිමා වෙනුවට හඬන්නට එපාය. තොපි වෙනුවට තොපේ දරුවන් වෙනුවටත් හඬවුව. ඒකින් දෙයක් අවධියක් එනවා ඇත. ඒ අවධියේ වන්ද ස්ත්‍රියෝ වාසනාකාරියෝ යයි කියති. දරුවන් වැදු කුසද කිරි නොපෙව් තනද වාසනා ලද්දායයි කියති. මේ අතරේ වෙරෝනික කියන ධෛර්යවන්ත ධර්ම ස්ත්‍රියක් මහත් දුක්ඛ කම්පාලා දහසින් නැවි වටකර සිටිය සේවා හමුදාව පීරාගෙන ලං වී තමාගේ අතේ තිබුණ වස්ත්‍රයක්ගෙන අපේ ස්වාමි දරුවන්ගේ සිහි මූණ මණ්ඩලයෙන් ඈත්සෙන ලේදාඩියක් පිරිසිදු කළාය. එවිට ස්වාමි දරුවෝ ඒ ස්ත්‍රී කළ අතීතාබර ක්‍රියාවට බොහෝසේ කරුණාවෙන්නේ. එබඳු උපකාරයෙන් ප්‍රතිඋපකාර සලස්වන පිණිස ඒ මුහුණ මණ්ඩලයේ පිස දැමූ වස්ත්‍රයෙහි තමන් වහන්සේගේ මුහුණ මණ්ඩලයේ ලාංඡනය පිහිටුවා දුන්සේක.
මෙබඳු කාරණා පසුවන අතරේදී ජුවාම් කියන වඩාදා ඇති ගෝලයා තමාගේ ගුරු ස්වාමියන්ට යදුන උපද්‍රවල් දැක මේ වග උන්වහන්සේගේ දාති මෑණියන් වහන්සේට දන්වොත් හොඳයි කියා කල්පනා කර දේවමෑණියන් සිටින තැනට කඩිනමින් දිව ගොස් නිමක් නැති දුක් ශෝකයෙන් සුසුම්ලා නෙත් කඳුළු ඉසඩාඩා මෙසේ චල කරන්නේ අධික දුක්දාබර මාතාවෙනි අප සියල්ලන්ගේ කපීඨාධාරිණී දැන් ඔබ වහන්සේට වචනයක් සැල කරන්නට ආවෙමි එසේ නමුත් මාගේ මුඛය හැර කියන්ට නොපුළුවන ඇස් කඳුළු වලින් පෙන්වා දෙනවා විනා වචන වලින් තෝරා කියන්ට නොපුළුවන ධර්මාත්ම සිමියොන් කී සැටයට නුවහන්සේගේ හෘදයෙහි මහා දුක්කඩු පාරක් වදියේ ඒ කිමෙක්ද කීවොත් තමුන් වහන්සේගේ ශ්‍රී කුමාරයා වන අපේ ස්වාමි දරුවෝ දුෂ්ට ජුදයින් අතට අසුහි ඔවුන්ට කරන්ට පුළුවන් ශික්ෂාවද පංගම් කළ ඉක්බිති කුරුසෙල්ලා මරන්ට පිලාතුගෙන් අවසර ලැබී ඒ කුරුසියේ වහන්සේ කරේ තබා කපාල කියන කන්දට ගෙනියන්නන්නේ උකුත් වීමට පළමු දකින්න ඕනේ නම් කඩිනමින් යන්න ඕනේ මේ මාතරේ ප්‍රාණය ඇතුවා විශ්වාසය නැත කියා තලකලේ මේ බඳු වචන දේවමෑණියෝ ඇසූ සඳ සදියතකින් නීවුණක් ඇවිත් කසා වැදුනාසේ ශෝකගිනි කන්දක් ඇවි ලයකක් යමින් මිසකෙස් මුදාහෙලා ආකාශයට ඇසෙන ශබ්ද වලින් හෝගා හඬ හඬා මරියම් මදලේනා දයාති ස්ත්‍රීන් සමග පිටත් වී තමාගේ පුත්‍රයා සොයා බලන්ට යන්නේ මෙසේ උන්වහන්සේ හෝගා හඬ හඬා විලාප කියා කියා යන ආකාරය පාරේ යන්නෝ දැක කම්පාලව අයෝ මේ ස්ත්‍රීගේ යම් පුත්‍රයෙක් නැසුනාදු එසේ වෙන්ට ඇත අයෝ මේ දුක කොයි ලෙස ඉවසාදු කියා මහත්සේ විචෝප වෙන කල පිරිසුදු දේවමෑණියන් වහන්සේ ඒ පාරේ යන අයගෙන් අසන්නේ පින්වත්නි මෙමගින් මගේ පුත්‍රයාව ගෙන ගියා දුටුවා සුවත් නම් කියනවා සුදේ මගේ පුත්‍රයාගේ ලක්ෂණ දැනගන්ට ඇතනම් කමල මලක්සේ මූණ ඇති මගේ පුත්‍රයායේ රන් කෙඳිසේ සිංහරල් ඇති මගේ කුමාරයායේ ඔපළු ස්වර්ණ කඳක්සේ ශරීර ගාත්‍ර සෝභමාන ඇති මගේ පුත්‍රයායේ
මනුෂ්‍යයන් අතරින් සමාන අංග රූප ඇති වෙන මිනිසෙක් නැත. මෙවැනු මගේ පුත්‍රයා නොදුටුවොත් අද මගේ ජීවිතය නොතිබීය. ඒ නිසා පින්වත් මූලා මාගේ දුක නිවන සැටියට මගේ පුත්‍රයා මෙ මගින් ගෙන ගියා දුටුවා සුවත් නම් කියනවා සුදේ කියා වැළපෙන්නේ. මෙසේ උන්වහන්සේ විලාප කිය කියා යන කල ඒ පාරේ යන අය කියන්නේ ශෝකයෙන් පිරී සිටින ස්ත්‍රියනි, අද මරන්ට ගෙනියන මනුෂ්‍ය පුත්‍රයෙක් අප දුටුවා ඇත. එසේ නමුත් ඒ අයට නුඹ කී සැටියට රූප ලක්ෂණ කිසිවක් නැති නිසා නුඹේ පුත්‍රයායි කියන්නට නුඹුලුවන. අප දුටු මනුෂ්‍යයාගේ මුහුණ නම් ඇසිරි ඇකිලි පරණ ලක්ෂේ තිබෙනවා විනා මල්හි ස්වභාවක් නැත. ඉසකෙස් ඉසිරි ඉදිරි ලේපෙ වූ නූල් රැල්ලාකාරයෙන් මිස රන් කෙඳි ආකාරයක් නැත. ඇගේ සම්මස් ඇටට කුරිරු සිව්පාවකු විසින් සිදුරු කළ ගතියක් මිස මනුෂ්‍ය ශරීර ගාත්‍රා සැටියක් නැත. එසේ තිබෙද්දී මහත් කුරුසේ බරපටවා තොර නැතිව පහර දිදී ගෙන යන්නේ. ඔහු නුඹේ පුත්‍රයා නම් ප්‍රාණය පිටින් දකින්ට පුළුවන් නොවේ කීතන. පිරිසිදු දේව මෑණියෝ ගමන් කඩිනම් කොට යන කල පාර දිගේ වැටී තිබෙන ලේ පොත් දැක ශෝක පිට ශෝක ගිනි ඇවිලි හයියෝ මේලේ කාගේදෝ මාගේ කුමාරයාගේ ලේදෝ හයියෝ මාගේ උදරෙන් ගත් මේලේ හැටි පාර දිගේ ඉතිරී තිබෙන්නේදෝ මාගේ අමෘත කිරිපවා ඇති කළ ශරීරෙන් මෙතෙක් ලේ සිදුන කල ප්‍රාණය තිබෙන්නේ කෙසේදෝ මාගේ පුත්‍රයාගේ මුහුණ අද මට දකින්ට නොලැබේ කියා මහත්සේ ඕගා හඬ හඬා ඉක්මනින් යන කල වෙරෝනික කියන ස්ත්‍රී ස්වාමි දරුවන්ගේ ශ්‍රී මුහුණ පිස දැමූ පිරිසුදු කළ සලුව රැගෙන හැරෙන කල දේව මෑණියන්ට සම්භවී පුත්‍රයා බලන්ට යනවා දක ශෝක පරිත මෑණියනි නුඹ වහන්සේගේ පුත්‍රයාගේ මුහුණ බලන්ට ඕනෑ නම් මේ මාගේ වස්ත්‍රයෙහි පදිංචි වී තිබෙන සැටි බලනවා සොඳයි කියා ඒ මුහුණ පිසූ සලුව පෙන්වුවාය. ඒ දැක පිරිසිදු දේව මෑණියෝ අමුතු ගින්දරින් සර්වාංගයදා ඇවිලි අයියෝ මාගේ කුමාරයනි මාගේ ජීවිතයනි මාගේ රණාභරණයනි මේ ඔබගේ මුහුණදෝ දිව්‍ය ශ්‍රී කාන්තියෙන් දිලිහි තිබුණේ මේ මුහුණදෝ චන්ද්‍ර සූර්යා පරදවා තිබුණේ මේ මුහුණදෝ සුරලව ඇත්තන් ප්‍රීති කරවා දුටු වේලාවෙහි මා සතුටු කරවා තිබුණේ මේ මුහුණදෝ
අයියෝ මාගේ රම්බර කුමාරේනි කවුරු ඔබට ගාමිනා කළාද කවුරු ඔබේ සියලු රූප සෝභා මකා මෙලෙස අවලක්ෂණ කළාද කියා පිරිසිදු දේවමෑණියෝ විලාප කියා ඒ ශ්‍රී මුණ මණ්ඩල ලාංඡනය සිඹ තම පුත්‍රයා සොයාජුවාම් සාමරිය මදලේනා දයාති ස්ත්‍රීන් සමග කඩිනමින් කපාල කන්දට යන්නේය අයියෝ ක්‍රිස්තියානිවරුනි අපේ ස්වාමි දරුවන් විඳි වේදනාව නුඹලාට නොදැනේද අපේ පෞකාර ජීවිතවලින් නැති දේවාගමේ පනත් අනුව දිවිගෙවන්න පොරොන්දු දීපල්ලාය ජුදෙයින් හේවායින් ජේසුස් ස්වාමි දරුවන්ගේ වස්ත්‍ර කඩා දමා උතුරු සළුව රැගෙන ධාතු දමා උන්වහන්සේට පහර පිට පහර දී දම්වැල් දමා බැඳ කුරුසේ යන ගැසීමට සූදානම් වන්නේය. එබැවින් ඔහු එකිනෙකාට කතා කොට මෙසේ කීවෝය. ඒයි මොහුගේ වස්ත්‍ර නොයිරා අප කාට අයිති වේදැයි දැනගන්නා පිණිස අපි දාදු දමමු. ඒක හොඳ අදහසක්. මෙසේ වූයේ මාගේ වස්ත්‍ර ඔවුන් අතරේ බෙදාගෙන මාගේ කබාය පිණිස ධාතු දැමුවෝය යන ශුද්ධ ලියවිල්ලේ වාක්‍ය සම්පූර්ණ වනු පිණිසය. සුබ සන්ධ්‍යාවක් වේවා. පළමු කොට මාගේ ආදර දෙවිපියාණන් වහන්සේටත් මාගේ ආදර දේවමාතාන් වහන්සේටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද අපට ලබා දුන්නා මේ යහපත් කාලගුණය වෙනුවෙන්. ඒ වගේම මේ පැමිණ සිටින පියතුමන්ලාගෙන්ද කන්‍යා සොහොරිය ඇතුළු අපි ආරාධනය පිළිගෙන මෙහි සැපැමිණි ඔබ සමගෙන්ද මාගේ ප්‍රියාදර සහෝදර සහෝදරියන්ගෙන්ද දරු දැරියන්ගෙන්ද අවසර මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ සැමට
මාගේ හදවතින්ම නැගෙන ප්‍රණාමය පුද කර සිටිනවා. ඇත්ත වශයෙන්ම අප මේ කටයුතු සමහරක් දේවල් ඔයගොල්ලෝ මුලින්ම දැක්කේ ඩිජිටල් තාක්ෂණයෙන්. නමුත් අපි වය රඟා දක්වන්න සූදානම් වෙලා හිටියත් අපිට කාලයත් සමග ප්‍රවදන් සිදු වුණා. එව නිසා තමයි අපිට තිරයකින් ඒ සියල්ල පෙන්වන්න සිදු වුණේ. ඉතින් මේ කටයුතු සාක්ෂාත් කර ගැනීමට අපට මුදලින් ආධාර උපකාර කර කිච්චිරිද සිල්වා මහත්මයාටත්, ලෝරන්ස් මෙන්දිස් මහතාටත්, රංජන් මෙන්දිස් මහතාටත්, සොනාල්ද සිල්වා මහත්මියටත්, සුසිත් ප්‍රනාන්දු මහතාටත්, ශරාන් නෝනිස් මහතාටත්, අශාන් සිල්වා මහතාටත්, මැනික් ට්‍රැවල්ස් අධිපතිනිය වන මැනික් මහත්මියටත්, සත්මි සිල්වා මෙනවියටත්, ජයනාත් මහතාටත් අපගේ ගෞරව භක්ති ප්‍රණාමය පුද කර සිටිනවා. මෙය නාට්‍ය අවසානයේ නොවේ. මා ඒ බව ඔබට දැනුම් දෙන්නම්. මම දැන් මේ මොහොතේදී ආරාධනා කරනවා මේ තුන්පෑ ධානයේ සහ මේ නාට්‍ය ගැන කතා කළ මොහොතේ පටන් මේ දක්වාම අපව ධෛර්යමත් කළ, අපට මූල්‍යමය කටයුතු කර ගැනීමට අවශ්‍ය ලිපිය ලබා දෙමින්, අපට ගුරුහරුකම් දක්වමින් අප පෝෂණය කළ අප මීසමේ ආත්මික ඉන්දිරාන්නන එරින්ටන් සිල්වා පියතුමන්ට මාගේ ආරාධනය අපි වෙනුවෙන් වචන ස්වල්පයක් කතා කරන්නට කියලා. පියතුමිනි. ගරු ක්ලෝඩ් වනසින්න පියතුමනි, ගරු තෙරේස් කන්‍යාසූරියනි, ආරාධිත අමුත්තනි, සදහවත් සියලු දෙනාගෙන් සහ ආදර දරුවන්ගෙන් අවසරයි. මම හිතන්නේ අපගේ කතෝලික කිතුණු සාහිත්‍යයේ ව්‍යාකීගෙන යන සමහර ලස්සන දේවල් තවමත් අපි අතර ආරක්ෂා කරගන්නට, ඒ දේවල් රැකගෙන අනාගත පරම්පරාවට උරුම කරලා දෙන්නට ගන්නා වූ තවත් එක්තරා ප්‍රයත්නයක් හැටියට මම අද මේ පැවති අපගේ ධර්මයානෝ නැමැති පාස්කු වේදිකා නාට්‍ය දකිනවා. මෙම කටයුතු මා සමග සාකච්ඡා කරලා ආරම්භ කරන්නට සරසිච්ච මොහොතේ ඉඳලා මේ වේදිකාව මත අද දිගහැරුණු ආකාරයට දිගහැරීම දක්වා අරගෙන ආපු ඒ ගමන් මග ලෙහෙසි පහසු දෙයක් උනේ නැති බව මම හොඳාකාරවම දැක්කා. මොකද මේ නළු නිලියන් තෝරා ගැනීම සහ පුරුදු පුහුණු කිරීම කටයුතු ඊ타මත්ම අසීරුයි අමාරුයි කියන කාරණය දන්නේ ඒ දේ කරන්නට ඒ වගකීම කරට ගන්න පුද්ගලයා. ඉතින් මම හිතන්නේ අපේ ඇන්ටනි සිල්වා මහත්මයා ඒ වගකීම කරට අරගෙන ඊ타මත්ම ලස්සනට මේ නාට්‍ය පුරුදු පුහුණු කරලා අද මේ වේදිකාවේ දිගහරින්නට කටයුතු කිරීම ගැන බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ නාට්‍යයේ රඟ දැක් වූ සමහර චරිත දිහා බලපුවම බොහොම අග්‍රගණ්‍යයේ විශිෂ්ට රඟපෑම් අපි දැක්කා සමහර චරිතවල. ඒ වගේම කුඩා දරුවාගේ පටන් මේ වේදිකාවේ රඟ දක්වන්නට Tamanගේ ඒ කොටස් ඒ ආකාරයෙන් ඉදිරිපත් කරන්නට ඉදිරිපත් වූ හැම කෙනෙකුම ඊ타මත්ම අගය කරනු ලබනවා. ඒ වගේ මේ සෑම දිනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔබ හැම දිනාගේම දායකත්වය නිසා තමයි, සහභාගීත්වය නිසා තමයි අද මේ වගේ ලස්සන දෙයක් මේ වේදිකාවේ දිගහරින්නට පුළුවන් වුණේ. ඉතින් මම හිතනවා අනාගතයටත් මේ අපගේ මොරටුව කටුකුරුන්ද මිශ්‍රම තුල මේ ලස්සන දේවල් මේ ආකාරයෙන් රැකගෙන ඉදිරි පරම්පරාවට දායාද කරලා දෙන්නට මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට තරුණ පිරිස් ඒ වගේම දරුවන් ඉදිරිපත් වේවි කියලා. ඉතින් බොහොම ලස්සනයි. ඊටාත්ම හොඳයි.
සෑම දිනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නැවත වාරයක් නාට්‍ය සංවිධානය කරන්නට පෙරමුණ ගත්ත කැපවෙච්ච ඒ සියලු දෙනාම ඉතාමත් ස්තුතිපූර්වකව සිහිපත් කරමින් මම නිහඬ වෙනවා. හැම දිනාටම ස්තුතියි. ජේසු පිහිටයි. පේතුමනි ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔබ දකින්නට ඇති ස්නාවක ජුවන්තුමාගේ පැමිණීම, පෙරමග සූදානම් කිරීම, ජේසු මල්ලුවනේ යාඥා කළ ආකාරය, පිලාත්ගේ නඩු තීන්දුව, ඒත් එක්කම ඔබ දකින්නට ඇති ඒ ස්ථානවලට ගැලපෙන රූපරාමු පෙළගස්වා තිබූ ආකාරය. මේ ඊටමත් ලෙහිසි පාසු කටයුත්තක් නෙවෙයි. ඊටමත් කැපවීමෙන් මේ ස්ථාන සොයා ගන්න ඕනේ. දින ගණනක් මේ සඳහා වැය කරන්නට අපට සිදු වුණා. එම නිසා මම කල්පනා කළා අප මීසමේ තිබෙන ලොකුම අඩුව නිවැරදි කරන්න. එනම් අප මීසම තුළ වැඳිය යුත්තන්ට වඳින්නටත්, පිදිය යුත්තන්ට පුදන්නටත්, ගරු කළ යුත්තන්ට ගරු කරන්නටත්, අගය කළ යුත්තන්ට අගය කරන්නටත් මා කල්පනා කළා. ඒ අනුව මේ සම්බන්ධව කටයුතු කළ අප පුහුණුවීම් කරන සෑම දිනක්ම රාත්‍රිය වෙනකම් අපිත් සමග රැඳී සිටමින් කාලය ගත කළ මාගේ පසින්දු පුතාව මම ඊටමත් ආදරෙන් අගය කරමින් මේ මොහොතේදී සිහිපත් කරනවා. මේ දර්ශන වලට තවත් සහායක් මට ලබා දුන්නා. ඒ තව කෙනෙක් සිටිනවා. ඒ මා සමග දින කිහිපයක් මෙවැනි ස්ථාන සොයා ගැනීමට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඔබට දිව්‍ය පූජා යාගත් පැවැත්වෙන සෑම විටම රූපවාහිනියෙන් සම්පූර්ණ දිව්‍ය පූජාව ඔබ වෙත ගෙන එන්න. ඒ වගේම ඩිජිටල් තාක්ෂණයත් ඔබට ඉදිරිපත් කරන්නට සියලු කටයුතු වලදී වගකීමෙන් බාරගත් මගේ රමුන් පුතාවත් මම ඊටමත් මේ අවස්ථාවේදී ඊටමත් ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම ඒ මගේ රමුන් පුතාව මේ ස්ථානයට රැගෙන්නට ඔහුගේ පියා දක්වපු සහයෝගයට මම ඊටමත් ආඩම්බර වෙනවා. මොකද ඔහුව මෙතන මෙම ස්ථානට ගේන්නත් ඒ වගේම නැවත ගෙනියන්නත් ලොකු කැපකිරීමක් කරපු ඒ රංග මහත්මයාටත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තවත් කෙනෙකු සිටිනවා මට ඔබට හඳුන්වා දෙන්නට. මේ පුහුණුවීම් කරන සෑම දිනකම මා ළඟ සිටමින් අපේ වැඩ බෙදාගෙන අවශ්‍ය ඇඳුම් පැළඳුම් වගේම සෑම අවශ්‍යතාවයක්ම සොයා බලා මට ශක්තිය ලබා දුන්නේ මාගේ හංසිදුව මම මේ මොහොතේදී මතක් කරන්නේ ඊටමත් ආදරෙන්. ඒ වගේම ප්‍රධාන චරිත දරුවන්ගේ පටන් සෑම චරිතයක්ම වේශ නිරූපණය කිරීමට පැමිණි මාගේ මිත්‍ර ලාල් මහතාටත් සුජිත් මහතාටත් මතක් කරන්නේ ඊටමත් ආදරෙන්. ඉතින් මාගේ මිත්‍රවරුනි මේ අවසානයේ නොවේ. මේ හොඳම කොටසදී පෙන්නේ මා සිකුරාදා දිනයි. මාගේ ස්වාම්දරන් කුරුසියට තබා ඇනගසන විලාපය ඔබට එදාට ඇසෙන්නට අපි සලස්වන්න සූදානම්. ඉතින් ඔබ දන්නවා අපේ ස්වාම්දරන්ගේ අතට දෙවිතක් දිගැති ඇණයක් අරගෙන ඇණේ ගහනකොට නහර කඩාගෙන අටමිදුළු සිදුරු කරගෙන කුරුසියට වදිනකොට මොන විදිහේ වේදනාවක් එන්නේ නැද්ද? විදමනයේට මදි වෙච්චාම දකුණු අත ඇදලා ඒ අතර ඇණ ගසනකොට මොන වගේ වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? ඒ වගේම කකුල් දෙකට එකක් පිට තබලා ඒ ඇණ ගහනකොට අට මිදුළු සිරුරු කරගෙන ශරීරයේ කුරුසයට වදිනකොට මොන වගේ වේදනාවක් එන්නේ නැද්ද? මාගේ මිත්‍රවරුනි අපි අපේ ස්වාමතරන් විඳපු දුක් වේදනාව අපි සිහිපත් කරලා අපිට බැරිද ජේසුස්නේ එක කඳුලක් හෙලන්නට? එදා මාසිකුරාදා දවසේදී උන්වහන්සේ කුරුසිය ඇන ගහිලා දෙන්නා වූ ශ්‍රී වාක්‍ය හත අපගේ හදවත්වල ධාරණය කරගෙන අපි අපේ ජීවිතවල වෙනසක් ඇති කරලා අපේ මේ මීසම් පවුල දෙවියන් වහන්සේට දේමාතාවන්ට ආදරය කරන මීසම් ජනතාව බවට පත් වෙන්නට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේට දායකත්වයේ දක්වපු මට කියන්න අතපසු වුණු සියලු දෙනෙක් ඉන්නවා නම් ඒ සියලු දෙනාගෙන් මම කනගාටු ඉල්ලමින් ඔබ සැමටම සුබ රාත්‍රියක් වගේම ඔබ සැමටම ජේසු පිටයි කියමින් මගේ කතාව මින් අවසන් කරනවා. ස්තුතියි. දැන් අපි සූදානම් වෙන්නේ මේ ආකාරයෙන් ඔබ ඉදිරියේ රඟ දැක්වූ ඒ සියලුම
චරිතවලට පණ පෙව්වේ සියලු දෙනාව වේදිකාව මතට ගෙනල්ලා අවසාන ජයාරූපයක් අරගෙන ඔබට හඳුන්වා දෙන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. ඉතින් පළමුවෙන්ම ආරාධනය ජනසුරම් නුවර ස්ත්‍රීන් සහ දරුවන්ටයි. ඒත් සමගම හේවායින් ජේසුස් වහන්සේගේ ගෝලයන් ශ්‍රාවක යොහන්තුමාගේ චරිතයේ පණපෙවූ සහෝදරයාටයි මේ ආරාධනය. ක්ලෙෝපාස් භාර්යාවටයි මේ ආරාධනය. මතලාහි මරියා ඔබටයි මේ ආරාධනය. වෙරෝනිකා ස්ත්‍රියත් ජුවාම් ගෝලයාටත් මේ ආරාධනය වේදිකාව මතට පැමිණෙන්නට. පිලාත් තාණ්ඩුකාරවරයා සහ නායක පූජකවරුන් සහ පරිසිවරුන්ගේ චරිතවලට පණ පෙවූ ඒ සියලු දෙනාටයි මේ ඇරයුම වේදිකාව මතට. මේ අවස්ථාවට කට්ටිය බය වේද දන්නේ නැහැ. ඉතින් හැමෝම බය පොඩි චරිතයක් තමයි දැන් ඉන්න හදන්නේ. ඉතින් අපේ දුෂ්ටාත්මය සාතන් ඔබටයි වේදිකාවට ඇරයුම. ඉතින් ඒත් සමගම මෙම ධර්මයානෝ නාට්‍යයේ ප්‍රධානතම චරිතය ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයට පණ පෙවූ ඒ සහෝදරයාටයි මේ ආරාධනය වේදිකාව මතට. ඒත් සමගම උන්වහන්සේගේ මෑණියෝ දෙව් මෑණියන්ගේ චරිතයට පණ පෙවූ ඒ සහෝදරියටයි මේ ඇරයුම. ඉතින් අපි අපේ මේ ටීම් එක හැමෝම මේ වේදිකාව මත අද උඩ හිටගෙන ඉන්නවා. ඉතින් මේ වේදිකාව හදලා දුන්න අපේ ඒ ලාල් මහත්මයා ඇතුළු පිරිසට ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපි මේ නාට්‍ය වේදිකාගත කරේ ඔයගොල්ලෝ නිසායි. ස්තුතියි. ඒත් සමගම ගොඩක් බාධක ආවා. ඉතින් මේ නාට්‍ය අපි කරගෙන යද්දී පොඩි කාලයක් වුණා. සමහර වෙලේට අපි සූදානම් වෙන්න අරගෙන ඉතින් මේ පොඩි කාලෙට චූටි ගැටලු ආවා. ඉතින් ඒ මොන ගැටලු ආවත් අපිට හයියක් වෙලා යාඥාවෙන් සහ වචනෙන් අපිට ලොකු හයියක් වෙලා පිටිපස්සෙන් අපිට මේක කරමු කියලා අපිට කිව්වේ අපේ අධ්‍යක්ෂකතුමා. ඉතින් මේ විදියට ඔබ ඉදිරියේ ඔබේ හදවතට දැනෙන ආකාරයෙන් උන්වහන්සේගේ ඒ එදා වින්දා වූ දුක ඔබගේ හදවතට දැනෙන විදියට මේ අංග රචනය අධ්‍යක්ෂණය කරේ අපේ ඇන්ටනි අංකල්. ඉතින් ඔබතුමාටයි මේ ආරාධනය වේදිකාව මතට. ඒ සමගම ඉතින් ඇන්ටනි අංකල් එක්ක පොඩි තව චූටි කෑලි පොඩ්ඩක් සෙට් කරලා ඉතින් මේ විදියට කරමු කියලා පොඩි හයියක් වුණා අපේ හංසි අක්කා. ඉතින් එයාත් එක චරිතයකට පණ පොවලා තිනවා මේ වෙලේ. ස්තුතියි. මේ වේදිකාවට තව කිහිප දෙනෙක් ඉන්නවා අපිට ගෙන්නන්න බෑ. ඔයාලා වෙනුවෙන් එයාලා තාමත් කාර්ය බහුලයි. දේවස්ථානයේ මහදොරටුව ඉදිරිපිට මේ ඩිජිටල් තිරය හසුරුවන ඒ ටීම් එක අපේ මීඩියා යුනිට් එකේ දරුවෝ ටිකයි ඊට අමතරව අපිට සහයෝගය දෙන පසින්දු සහෝදරයා. ඉතින් මේ හැම ජයාරූපයක්ම වීඩියෝ එකක්ම පටිගත කරලා මීඩියා යුනිට් එකත් එක්ක එකතු වෙලා ඒ ලබා දුන්නු සහයෝගයට ස්තුතියි.
ඔගොල්ලෝ තාමත් ඔතන කාර්ය බහුලයි. ඒ ඔයාලා අපි නිසා. ඒගොල්ලොන්ව මෙතනට දැනටත් ගෙන්නන්න බෑ. මේ සියලු දේ පරිපාලනය කරන්නේ එයාලා. ඉතින් ස්තුතියි. අපි ජයරූපයට පෙනී සිටිමු. පීතුමිනි ඒ වගේම අවසාන කොට විශේෂ ස්තුතිය වහන්සේට අපේ අඩුපාඩු හැමදේම හදලා අපේ පිටිපස්සෙන් ඉඳලා අපිට ගොඩාක් ලොකු උදව්වක් දුන්නා. යාඥා කරා අපි වෙනුවෙන් අපේ අඩුපාඩු ගොඩක් හැදුවා. ඉතින් ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. මේ සුහඳ ඇරයුම ඔබ වහන්සේටයි අපත් සමග 25 වන වතාවට මේ රංගනයේ යෙදෙන ධර්මයානෝ පාස්කු නාට්‍යයේ ජයාරූපයට පෙනී සිටින ඔබ වහන්සේට කෙරෙන සුහද ඇරයුමයි පියාණනි එන්න වේදිකාවට. Depa